උප්පත්ති දෙවන පරිච්ඡේදය. මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවන ලද්දේය. දෙවියන් වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය 7 වෙනි දවසේ නිම කළසේක. උන්වහන්සේ තමන් විසින් කරන ලද සියලු වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත්සේක. දෙවියන් වහන්සේ තමන් මැව්වා වූ සෑදුවා වූ ස්වකීය සියලු වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත් හේයින් ඒ දවසට ආශිර්වාද කොට ඒ ශුද්ධයයි නියම කළසේක. මැවීම ඒදන් උයන. ස්වාමී වූ දෙවියන් වහන්සේ පොළවත් අහසත් සෑදූ දවසෙහි ඒවා මවන ලද කාලයෙහි අහසෙත් පොළවෙත් මුළු ප්‍රවෘත්තිය මේය. ඒ තාක්කල් වනයේ කිසි ගසක් පොළවෙහි නොතිබුණේය. වනයේ කිසි පලා ජාතියක්ද හට නොගත්තේය. මක්නිසාද ස්වාමි වූ දෙවියන් වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගා කරන පිණිස මිනිසෙක්ද නොසිටියේය. එහෙත් මීදුමක් පොළවෙන් නැගී මුළු භූමි තලය තෙමුවේය. ස්වාමි වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළූසේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. ස්වාමි වූ දෙවියන් වහන්සේ නැගෙනහිර දිශාවෙහි ඒදන්හි උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටවූසේක. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැන ගැනීමේ ගහද ස්වාමි වූ දෙවියන් වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. උයන තෙමෙන පිණිස ඒදෙනෙන් ගංගාවක් නික්ම ගියාය. එය එතනින් බෙදී ගංගා 4ක් විය. පළමුවෙනි ගංගාවේ නම පීෂෝන්ය. ඒ නම් රත්රන් ඇති මුළු හවිලා දේශය වටේට ගලා යන එකය. ඒ දේශයේ රත්රන් හොඳය. බෙදෝලව වෛදූර්ය එහි ඇත්තේය. දෙවෙනි ගංගාවේ නම ගීහෝන්ය. එහි කුෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය. තුන්වෙනි ගංගාවේ නම හිබ්බෙක්කෙල්ය. අශූර් දේශයේ ඉස්සරහින් ගලා යන්නේ ඒකය. 4 වෙනි ගංගාව ප්‍රාත්‍ය. ස්වාමි වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචි කෙරවූසේක. ස්වාමි වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්ට එපාය. මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන්ම නුඹ නසින්නේ යැයි කීසේක. ස්වාමි වූ දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත. ඔබට සුදුසු සහකාරියක් සාදා දෙන්නේ මේ කීසේක. ස්වාමි වූ දෙවියන් වහන්සේ වනයේ සියලු මුර්ගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙව්සේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මුර්ගයන්ටත් නම් තැබීය. එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බ නොවිය. ස්වාමි වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට බර වූ නින්දක් පැමිණෙව්සේක. ඔහු නිදාගත්තේය. උන්වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක්ගෙන ඒ ස්ථානය මාංශයෙන් පිරවූසේක. ස්වාමි වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙව්සේක. එවිට මනුෂ්‍යයා කතා කොට මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංශයෙන් මාංශය, මෑ මනුෂ්‍යයාගෙන් ගන්නා ලද හේයින් මනුෂ්‍ය දූයයි කියනු ලබන්නේයයි කීය. එවිට පුරුෂ තෙමේ තමාගේ පියාද මව්ද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔහු එක මාංශයක් වන්නෝය. තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය. නමුත් ඔහු ලැජ්ජා නොවූහ.